හායි යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න අදත් ලස්සන කතාවක් අරගෙන ආවා. අයිතියක් නැතුව ප්‍රේම කිරීමත් ප්‍රේමයක්. මං ඉන්නවා ඔයත් එක්ක. ඔයාගෙන් මං අහපු ලස්සනම වචන අතරින් එක වචනයක්. බැඳීම් වලින් හති වැටිලා හිටපු මං සංසාර පුරුද්දට වගේ ඔයා ළඟින් නතර වුණා. මං හොයපු නිදහස, මං හොයපු සෙනෙහස, ඔය හිතේ ඕනවටත් වඩා මට දැනුනේ ඒ වචන ඉස්සරහා. කෙනෙක් ගැන දැනෙන්න, දැනගන්න බලවත්ම හේතුව තමයි වචන. වචන එහෙට මෙහෙට පෙරල හරව හිතට දැනෙන්නම කතා කරපු එකම කෙනා ඔයා. වචන කියන්නේ හැමදේමත් නෙවෙයි තමයි. ඒත් හැබැයි වචන කියන්නේ යම් කිසි දෙයක්. ඔයා කිව්ව සමහර වචනවල තේරුම හොයාගෙන යද්දී මට දැනුනේ නම් අසීමාන්තික ආදරයක්. ඉතින් ඒ අසීමාන්තික ආදරයට මං අහස තරම් ආදරෙයි. ඒ ආදරේ සයුර තරම් හරි ගැඹුරුයි. ආදරේ කියන්නේ කෙනෙක් කටින් නොඉල්ලුවට පන ගැහෙන හැම ප්‍රාණියෙක්ම අල්ලලා බැඳලා ළඟින්ම තියාගන්න ආස කරන දෙයක්. හිතට දැනෙන්න ආදරය කරන්න පුළුවන්ද කියලා ඕනම කෙනෙක්ට සැක හිතෙනවා ඇති. හරියට මට වගේ. ආදරේ ජීවිතවලට අලුත් වචනයක් වුණාම මං ආදරය කරන්න දන්නවද කියන බය හිතට එන එකත් හරි අමුතු දෙයක්. ඒත් එකම එක දෙයක් හරියටම හරි. අපි නොදන්නව වුණාට ආදරේ මුල් බැහැගෙන අපේ හිත අස්සට වෙලා බලන් ඉන්නවා. හොඳම වෙලාව හරිම වෙලාව එනකල්. හොඳම වෙලාව ආපු දවසට ඒ ආදරේ හිත ඇතුලෙන් එළියට එන එක කාටවත්ම නවත්ත ගන්න නම් බෑ. රූපෙට රූපයක් නෙමෙයි. ආදරයට ආදරයක් වෙන්න හිතාගෙන, ජීවිතයට ජීවිතයක් දෙන්න හිතාගෙන, පණට පණක් දෙන්න හිතාගෙන ආදරය කරනවා නම් ආදරය කරන්න ඕන. ඔයාගේ හුස්මක්වත් ස්පර්ශ නොවන හදවතකට මේ දැනෙන හැඟීම අරුත් පද ගලපලා ලියන්න ඇත්තමයි. මම තාම දන්නේ. මදු එන්න මට ඇත්තම කියන්න. මොනව ගැනද? අපි අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? අපි හොඳම යාළුවෝ. බොරු. ඔයා කියන්නේ බොරු. මට ඇත්තම කියන්න මදු. වචනයක් දුන්නොත් ඒක ආය ආපස්සට ගන්න බෑ. මං දන්නවා. මම අහසේ මාලිගා හදන්න කැමති නෑ විදූෂ. මාත් එහෙම තමයි මදු. ඒත් එක් වෙනවද නැද්ද කියලා නොදැන ඉන්න කැමති නෑ. ඔයාගේ ගමන ඔයා යන්න විදූෂ. ඔයාට තනියම යන්න පුළුවන් කියලා හිතනවද? මගේ ගමන මම කොහොමත් යනවා. ඔව් මට තනියම පුළුවන්. බෑ මදු, ඔයා ඒක දන්නේ නෑ. විදූෂ, අපිට පුළුවන් ලංවීමක් නැතුව හිතින් කෙනෙක්ට ආදරය කරන්න. ඒක වැරදි නෑ. අනික ඒක ගැන වැඩිය හිතන්න ඕනෙත් නෑ. ඔව් එහෙම පුළුවන්. ඇයි හිතන්න ඕන නැත්තේ? ඒත් කොච්චර කාලයකට හිතින් විඳවන්නද? ඉතින් ඇයි ඔයා වචනයක් නොදෙන්නේ? මම මැරෙන කල්ම ඉවසන්නම්. එච්චර පිස්සුද? එච්චර කල් දෙගිඩියාවෙන් ඉන්නේ කොහොමද? මට තේරෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම ඉන්න පුළුවන්ද ඔයාට? ඔව් පුළුවන්. ඇයි කියන දේ තේරුම් ගන්න නැත්තේ? මම යන්නම්. තවත් කතා කරොත් මට ඇඬෙයි. අඬන්න එපා කිව්වේ නෑනේ මං. එන්න කීවනේ මන් ළඟට. ඇවිත් අඬන්න. ඔයා හිතින් විඳවනවා. ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි විදූෂ. කවද්ද මට ආදරය කරන්න ගත්තේ? ගොඩක් කල්. ඒත් මං ඒක පිළිගන්න කැමති නෑ. ජීවිත කාලෙම විඳවනවද? මට පුළුවන්. මදු, වටේ නොයා කෙලින් කතා කරන්න. ඔයාට නොවුනට මට මේක සෑහෙන දෙයක්. ඔයා හැරෙන්න එපා. මං ගැන බලන්නත් එපා. එතකොට මට පුළුවන් නිවසන් ඉන්න විදූෂ.
ඔයාට මාව තේරෙනවද කියන්නකො මුලින්ම? අහන්න. මට පුළුවන් හිත හදාගන්න. ඒ ගැන ඔයා වද වෙන්න එපා. ඒක ගැන නෙවෙයි මට වද දෙන්නේ. එහෙනම් ජීවිත කාලෙම මට හිත ඉන්න බෑ. ඒකනේ හිතන්න එපා කිව්වේ මම. එක්කෝ ආදරය කරලා එකතු වෙන්න. නැත්තම් වෙන්නෙන්න. එහෙම එකක් මෙතන නෑනේ. හරි. මං ඈත් වෙලා ඉන්නම්. නොහිතේ ඉන්න බෑ කියලා කීපාරක් කියන්නද? ඔව් මට පුළුවන්. මං කොහොමද ඉන්නේ? ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ. ඔයා කොල්ලෙක්නේ. කොල්ලෝ කියන්නේ ගල් පිළිමද? එහෙම නෑ. එහෙනම් මොනවද මේ කියවන්නේ? අනික දැන් ඉස්සරහට එන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ. ඒකට ලෑස්ති වෙන්න. මගේ විතරද? ඔයාගේ නැද්ද? ඔව් ඉතින් මගෙත් එහෙම තමයි. ඔයාට හිත හදාගන්න පුළුවන්. මන් දන්නවා. දන්න තරම තමයි. බැරිද ඔයාට? බෑ දෙයියනේ බෑ. අද දෙකෙන් එක විසඳුමකට එමු. ලංවීමක් නැති ආදර කතා ඕන තරම් තියෙනවා. මේකත් එහෙම කතාවක්. මදු, මට සම්ප්‍රදායික වෙන්න බෑ. මට නතර වෙන්න පුළුවන්. ඔයා මාව ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා මට බොරු කියන තරම් කොහොමද ඔච්චර බොරු කියන්නේ? මං කරේ එකම එක දේ ඔයාට හිතින් ආදරය කරපු එක විතරයි. මං ඒක තේරුම් ගත්තට පස්සේ හිතුවා ඒ ගැන කියන්නේ නෑ කියලා කවදාවත්. අහසේ මාලිගා හදන්නෙත් නෑ. මං ඔයාට ආදරේ විතරයි කරේ. ඔයාව අයිති කරගන්න, යාළු වෙන්න, කසාද බඳින්න හිතුවේ නෑ කවදාවත්. මදු, දන්නවද දෙයක්? කියන්න. මාත් මිනිස්සෙක්. අනික මං ඔයාව කාලයක ඉඳන් ආශ්‍රය කරන්නේ. දෙයක් ලැබෙන්න තියෙනවා නම් කොහොම හරි ලැබෙයි. දෛවය කියලා දෙයක්ත් තියෙනවනේ විදූෂ. ඒක බොරුවක්. මිනිස්සු වෙන හැම දෙයකටම අන්තිමට දෛවය කියනවා. අනේ මන්දා. බොරු කියන්න එපා. මොකද මන් දන්නවා ඔයාව. මොනවද? ඔයා ඔතනින් නැවතේ කියලා මං හිතන්නේ. ඔයා කොහොමද එහෙම කියන්නේ? මං දන්නවා මං ගැන. මං ඔයාව දන්න නිසා අහුන වෙන්න බොරු කියන්න දන්නේ නෑ කියලා දන්නව ඇතිනේ. කියන්න දෙයක් නෑ මට. මටත් මං පිච්චෙනවා. අපි යන්නේ සමාන්තර රේඛා දෙකක විදූෂ. ලංවීමක් නෑ. වෙන්වීමකුත් නෑ. ආනත නැද්ද එකකවත්? ඔයාට ඔච්චර දුර පේනවද? මං එහෙම හිතනවා. ඒත් මං අනාගතය ගැන දන්නේ නෑ. මගේ වෙන්න ඕනද? මං දන්නේ නෑ. දැන් තේරෙනවද ඇයි මදු මං මගහැරියේ කියලා? මං දන්නවා හිතලා කරේ කියලා. ඔයා මාව ඇදන් ආවේ ඇයි මෙච්චර දුර? මදු මං හොඳින් කියන්නේ. ඉතින් නවතින්න විදූෂ, මං බල කරන්නේ නෑ. මං ඇහුව දෙයට උත්තර දෙන්න. ඔයාගේ හිතේ පුංචි තරුවක් වෙලා හරි මං දවසක නතර වෙයි විදූෂ. ඒ කියන්නේ ඔයාට මාව යවන්නත් බෑනේ. ඇයි බොරු කියන්නේ? හිතින් ආදරය කරද්දි ලස්සනයි. ඔයානේ වචනයක් නොදෙන්නේ. ඔව් මං දන්නවා. ඒත් ඒකට හේතු තියෙනවා. මට බෑ වෙන කෙනෙක්ට අසාධාරණයක් කරන්න. කවුරු ගැනද කියන්නේ විදූෂ? ඔයාට මගේ වෙන්නත් බෑලු. ඒත් තනියෙන් ඉන්නත් එපාලු. මං එක සැරයක් කීවා. ඔයාට කැමති තැනක නතර වෙන්න විදූෂ. මං නතර වෙන කෙනාට කරන්නේ අසාධාරණයක්. මාව අමතක කරන්න අයියෝ. අපි අතර එහෙම සම්බන්ධයක් තිබ්බේ නෑනේ. අපි යාළුවෝ. අන්තිම තීරණයද ඒක? ඔව්. ෂුවර්ද අන්තිම වතාවට?
ඔව් ෂුවර්. ඔයාට බෑ මට එපා කියන්න. මට ඕන නම් මම ආදරය කරනවා. මං එපා කියන්නේ නෑ මදු. ඔයාට ඕන තැනක නතර වෙන්න. නතර වුණාම මටත් කියන්න විදූෂ. ඔයා මාව හොයයිද? මං දන්නේ. කොහොමද ඉතින් හිතක් හදාගෙන ඉන්නේ? කමක් නෑ. මං යන්නම් එහෙනම්. ඔයා සතුටින් ඉන්න. ඒක තමයි මටත් වටින්නේ. ලබන ආත්මෙදි මං ඔයාවම පතන්නම්. මං ගැන හිතන්නේ නෑනේ. බුදු සරණයි විදූෂ. පරිස්සමෙන් ඉන්න. ඔයත් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි මදු. ඉතින් ඒ සමුගැනීම කොච්චර ලස්සනද? කොච්චර ගෞරවාන්විතද? හිමිවීමක් නැති, වෙන්වීමකුත් නැති, ලංවීමකුත් නැති ලස්සන ආදර කතාවක්. ඒත් පපුව අස්සෙන් විඳවන තරම් කවුරුත් දන්නේ නෑ. කාටවත් පේන්නේ නෑ. අයිති කර ගන්නම ඕනද ආදරය කරන්න? නෑ. එහෙම ඕන නෑ. අයිතියක් නැතුවම ආදරය කරපු අය ඕන තරම් හිටියා. ඒ වගේම අයිති කරගෙනත් ආදරයට වංචා කරපු, බොරු කරපු අය ඕන තරම් හිටියා. අදටත් ඉන්නවා. ඒ වගේම ඉස්සරහටත් ඉඳී.